සුබ දවසක් යාළුවනේ. අද අපි ඔයාලත් එක්ක එකතු වන්නේ සොඳුරු ඉසව් සොයා යන ගමනේ තවත් එක් සොඳුරු ඉසව්වක් වන සිතුල්පව්ව රජමහා විහාරයට යන්නයි. ඉතින් අපි සිතුල්පව්ව විහාරයට අගෝස්තු 23 දින වාර්ෂිකව දානයක් ලබා දෙනවා. මේ හත්වනවාට අද්දෙන් ලබන දානමය පින්කම සඳහා යන අතරතුරයි අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ. අපි දැන් ඉන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තලට ආසන්නවයි. අපි දැන් මත්තලින් බැහැලා සිතුල්පව්වට යන පාරට ඇවිල්ලයි තියෙන්නේ. කිලෝමීටර් 18ක් යාල අබේ භූමිය මැදින් වැටී තියෙන වනාන්තර සීමාවට ඇතුළු වෙනවත් එක්කම පරිසරයේ වෙනස අපට දැනෙන්න පටන් ගන්නවා. පාර දෙපස නිතරම් වගේ මුවන් ගෝනුන් වල්ලූරන් ඒවගේම එක වර්ගේ කුරුල්ලන් දැක ගන්න පුළුවන්. හැබැයි මේ ගමනේ තියෙන ලොකුම වික්‍රමය තමයි අලින් හමුවීම. වනසතුන්ගේ නිවහන මැදින් යන මේ පාරේ ගමන් කරද්දී අපි ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනි. ඉතින් මේ සිතුල්පව්වේ කැලේ මැද යන ගමනේ අපි වෑන් රථ දෙකක් ගමන් කරනවා. එතකොට අපි දැන් මේ ඉන්න වාහනේ සහ අර ඉදිරියෙන් යන වාහනේ තමයි අපේ වාහන. ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ රොහුණු කරේ සුන්දරත්වය අත්තිදමින් අපි අද යන මේ ගමන හුදෙක් තවත් එක් සංචාරයක් විතරක්ම නෙවෙයි. ඒක අතීතයට සහ නොයිදුරුණු සොබාදහමට මැදි වූ අපූරු චාරිකාවක්. ඉතින් අපේ ඉලක්කය තමයි යාල අභයභූමිය මැද පිහිටි වසර 2200කට වඩා පැරණි අති පූජනීය සිතුල්පව්ව රජමහා විහාරය. ඉතින් අපි වන මැද යන ඒ අද්භූත ජනක මගට දැන් ඇතුල් වෙලායි තියෙන්නේ. මේක ඇත්තටම ඉතාමත් සුන්දර ගමනක්. පැයකට ආසන්න වනගත ගමනකින් පස්සේ අපි ඇතුළු වන්නේ අතිශය ශාන්ත වූත් පූජනීය වූත් සිතුල්පව්ව රජමහා විහාර භූමියටයි. අපි දැන් මේ ඉන්නේ සිතුල්පව්ව රජමහා විහාරයේ ඒ අලංකාර මකර තොරණ අසලයි. පාලි භාෂාවෙන් චිත්තල පබ්බත ඒ කියන්නේ සිත් අලවන පර්වත යන්නෙන් පැවතෙන සිතුල්පව්ව ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදී රුහුණේ කාවන්තිස්ස රජු විසින් කරවුවා. මහාවංශයේ සඳහන් වන ආකාරයට අතීතයේදී මෙහි රහතන් වහන්සේලා 12000කට අධික පිරිසක් ලෙන්වල වැඩවිසූ බව කියවෙනවා. දුටුගැමුණු රජතුමාගේ දසමහායෝධයින් පවා මේ භූමියට අනුග්‍රහය දක්වා තිබෙන බව මහාවංශයේ සඳහන් වෙනවා. ඉතින් අපි ඒ සිතුල්පව්ව රජමහා විහාරයට ඇතුල් වෙන්න දැන් ආසන්නයි. අපිට ඈතින් අලියෙක් දැක ගන්නටත් හැකි වෙනවා. ඉතින් යාළුවනේ ඒ රහතන් වහන්සේලා 12000ක් වැඩ සිටියයි පැවසෙන ඒ මහා පුණ්‍ය භූමියට අපි දැන් ඇතුළු වෙලයි ඉන්නේ. සිතුල්පව්ව රජමහා විහාරය යනු අනුරාධපුර යුගයේදී භාවනායෝගී මහරහතන් වහන්සේලා 12000කට අධික පිරිසක් වැඩවිසූ ලංකාවේ ප්‍රධානතම විපස්සනා ධූරය දැරූ මහා ආරණ්‍ය සේනාසනයයි. මෙහි වැඩවිසු හිමිවරුන් සම්පූර්ණයෙන්ම වාගේ මහවනයේ මැද පිහිටි කටාරම් කෙටු ගල්ලෙන් තුළ හුදකලා වැඩවිසූහ. මේ සිතුල්පව්වේ ඒ කටාරම් කෙටු ගල්ලෙන් 100කට අධික ප්‍රමාණයක් අපට දැකගන්නට පුළුවන්. බොහෝමයක් රහතන් වහන්සේලා අල්පේච්ඡ ජීවිතයක් ගත කළහ. පිණ්ඩපාතයෙන් පමණක් යැපීම, පාංශකූල සිවුරු පමණක් දැරීම සහ ගස් යට හෝ ලෙන් තුළ පමණක් වාසය කිරීම උන්වහන්සේලාගේ සිරිතයයි ඓතිහාසික මූලාශ්‍රවල සහ අටුවා ග්‍රන්ථවල සඳහන් වේ.
ඔන්න ඉතින් සද්දන්තයෙක් ඇවිල්ල. තව පොඩ්ඩෙන් ඉතින් බස්ස එකත් ඉවරයි. මෙන්න ඉතින් අලි වෙඩි දාලා තමා මෙයාව එලියට එලෝ ගත්තේ. මේක ඉතින් අපිට ගල උඩ ඉඳන් හොඳට බලාගන්න පුළුවන් වුණා. මේක ඉතින් සිතුල් පව්වට නම් ඉතින් සාමාන්‍ය දෙයක්. මේ තියෙන්නේ අපිට හම්බුණු නවාතැනේ වටපිටාව. මෙතන ඉතින් වටේම කැලේ තමා තියෙන්නේ. වනසතුනුත් මෙතන තියෙන මේ ගේට්ටුව අසලටම පැමිණෙනවා. අද දවසිතින් වනසතුන් එක්ක ගත කරන්න තමා අපිට තියෙන්නේ. මේ අපිට එහා පැත්තෙන් දිස්සෙන්නේ පන්සලයි. මේ තියෙන්නේ අපි දානය පිළියල කරන අපට පන්සලෙන් ලබා දුන්නු නවාතැන. මේ ඉන්නේ අපි ඔබලන්ඩ මහරයාපු යාළුව. අපි ඉතින් එයාට කණ්ඩ බොන්්ඩ දීල තමා යැව්වේ. මේ ඉතින් අපේ කට්ටිය හිල්දානය අවසන් වෙලා දවල්දානය කඩිමුඩියේ පිළියල කරන ගමනු ඉන්නේ. අපේ කට්ටිය හැමෝම කැපවීමෙන් එකා වගේ උද්‍යෝගයෙන් තමා මේ වැඩ ටික කරන්න. බලන්න ඉතින් අපේ කට්ටිය වැඩ කරන අපූරුව. ඔන්න ඉතින් උදෙම්ම බඩගිනි වෙලා අපි හොයාගෙන තවත් එක්කෙනෙක් ඇවිල්ල. අපි ඉතින් එයාටත් කන්න බොන්න දුන්න. බලන්නකො එයා ඉන්න අපූරුව. අපි පිළියල කරගත් දානය සුදු ඇඳමින් සැරසිලා දානශාලාවට අරගෙන යන්න තමා ඉතින් මේ සූදාන. සමිදු තිලොවට
ත්‍රිපිටක අටුවාවල සඳහන් වන ආකාරයට බැමිණිතියාසාය නම් වූ දැඩි දුර්භීක්ෂ කාල සමයේදී පවා සිතුල්පව්වේ භික්ෂූන් වහන්සේලා අතිශය දුෂ්කරතා මධ්‍යයේ ධර්මය සහ සීලය ආරක්ෂා කරගත්හ. කුසගින්න හමුවේ වුවද උන්වහන්සේලා සිය භාවනා මනසින් බැහැර නොවූහ. එම දුර්භීක්ෂය හමුවේ රහතන් වහන්සේලා 12000ක් දෙනා අපවත්ව ඇත්තේ කුසගින්නේම බව සඳහන්ය. එවන් ස්ථානයක වර්තමානයේ වැඩවසන මහා සංගරුවනට දානය පිරිනැමීමට ලැබීමත් මහත් භාග්‍යයක් ලෙස අපි සැම සලකන්නෙමු. you